ඉවත බලා සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි අද මම මෙහෙ තනි වෙලා රහසේ සඳ පායන්නේ නෑ මේ අන්ධකාරේ මට පුරුදු නෑ ලඳුන්නු කාලේ අමතක වෙන්නේ නෑ ඔබ ළඟ නැතිලා පෙරසේම ආදටත් ඇහෙනවා වෙන් වී ගියේ ඇයි සිහිනේ ඔයාමයි හිත මගේ හඬා වැටෙනවා පායන්නේ නෑ මේ අන්ධකාරේ මට පුරුදු නෑ ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ දිල්ෂාන් ඔය ගායනාවේ තියෙන විශේෂයෙන් කැපිලා පේන දේ තමයි ඔයා ශරීරය ඔයාගේ ශරීරයට බය නැතුව ඔයා ශරීරයත් එක්ක ඒ කියන්නේ ඔයා ගායනාව ශාරීරික ඒ වැඩක් හැටියට තියාගන්න. ඒ කියන්නේ එක තැනකට වෙලා මේක කියන්නේ නැතුව මේකත් එක්ක ඇවිදින්න. ඇත්තටම මේක ඉතා හොඳ ප්‍රවණතාවයක්. දෙවැනි එක තමයි යම් ස්වර විශේෂම අර කී චේන්ජ් එකේ දෙ කියන්නේ කෝඩ් එක වෙනස් වෙද්දී තනි නෝට් එකකින් ඉන්න එක ඊ නෝට් එක වගේ ඉන්න එක ඒක ඉතා හොඳට ස්ථාවරව ගායනා කරනවා. ඉතින් මේ ගායනාව එහෙම හොඳ ඉදිරිපත් කිරීම full of entertainment කියලා කියනවා. full of entertainment as entertaining. ඔබේ හැකියාව අනිකුත් තරගකරුවන්ගේ මට්ටමත් එක්ක තමයි ඇත්තටම තීරණය කරන්න වෙන්නේ. ඉතින් ගීතය ඇත්තටම අහන් ඉන්න පුළුවන් જાති එකක්. ඒක තමයි මගේ අදහස. කරුණා ඔබේ ගායනාව ගැන. දිල්ෂාන් ඇත්තටම මම කියන්න හිටපු ගොඩක් දේවල් හදික කිව්වා. ඉතින් මම ආපහු ඒක රිපීට් කරන එක තේරුමක් නැහැ. කොහොම වුණත් මට ඔයාගේ පරණ ගායන දිහා බැලුවහම අද දවසේ ගීතය මට නම් හොඳයි. සුබ පතනවා. Thank you miss. දිල්ෂාන් පැහැදිලි හඬක්, ස්ථාවර හඬක්, විශ්වාසයෙන් යුතුව කරන ගායනයක්. මේක තමයි තරගයක තිබිය යුතු ස්වභාවය. තරගයේ ඉදිරියට යන නම් මේ ගුණාංග සතු විය යුතුයි. ඒ සියල්ලක්ම ඔබ සැපරුවා.